අවුරුදු 22ක තරුණියක් ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඇයත් විවාහකයි. විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. විවාහ වෙලා වෙනකොට මාස 9ක කාලයක් තමයි යන්නේ මැඩම්. මගේ සැමියාට වයස අවුරුදු 28යි. ඔහු සේවය කරන්නේ කොරියාවේ. ඔහු පවුලේ එකම දරුවා. විවාහ වෙලා මාස 3කින් ඔහු නැවතත් කොරියාවට ගියා. මට තියෙන ප්‍රශ්නේ මැඩම් මගේ හස්බන්ඩ්ට මං ගැන කිසිම අවධානයක් ආදරයක් නොදැනීම. ප්‍රේම සම්බන්ධතාවයක් කියලා නේද කිව්වේ? ඔව්. නොදැනීම. විවාහ වීමට කලින් ඊටාම ආදරයෙන් සිටියත් විවාහ වූ පසුව සියල්ල වෙනස් වුණා. වෙනස් වුණේ ඇයිදයි කියලා අහන හැම මොහොතක ලියන භාෂාවෙන් එවලා තියෙන්නේ. ඒ නිසා මම පුළුවන් විදියට ඒක හදලා කියන්න. ඇයි එහෙම වුණේ කියලා අහන හැම වෙලාවකම ඔව් කියන්නේ මං ගැන ඔහුට කලකිරීමක් ඇති වෙලා තියෙනවා කියලාලු. ඔහුගේ අම්මා සහ තාත්තගේ සියලුම බරක් දරන්නේ ඔහු. මේ දිනවල ගෙදර හදන එකත් සිද්ධ කරනවා. ඒ දේවල් සිද්ධ කරන්නේ අම්මගේ තාත්තගේ කැමැත්ත අනුව. මාව ඒ දේවල් වලට මැදිහත් කරගන්නේවත් නැහැ මැඩම්. ඔහු මුදල් ගනුදෙනු කරන්නේත් අම්මත් සමගමයි. මම තාමත් ඉගෙන ගන්නවා. මම ඉන්නේ මගේ අම්මලත් එක්ක මගේ මහගෙදර. මට හස්බන්ඩ්ගේ ගෙදර ඉන්න බෑ මැඩම්. නමුත් මම මාසෙකට 2-3 සැරයක් එහෙ යනවා. ඒ අම්මලාට හරියට කතා කරන්නේ. ඒ අම්මලා හරියට කතා කරන්නේවත් නැහැ. මට කියන්නෙම හිත රිදෙන කතාමයි. නමුත් හස්බන්ඩ් මේ දේවල් පිළිගන්නේ නැහැ. හස්බන්ඩ් මට වීඩියෝ කෝල්ස් ගන්නවා. අරගෙන ඔහුගේ වැඩ කරනවා. මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඔහු නිතරම මොටිවේෂනල් වීඩියෝස් වගේ දේවල් නරඹනවා මැඩම්. ඔහුට දවසේ මගෙන් අහන්නේ දවසට කියන්නේ අහන එකම ප්‍රශ්නයලු තියෙන්නේ කෑවද කියන එක විතරයිලු. ඊට අමතරව මට අවශ්‍යම නැති කාරණා තමයි ඔහු කියන්නේ. නව සොයා ගැනීම, වාහන, විවිධ ඕපදූප වගේ දේවල් තමයි ඔහු මාත් එක්ක කතා කරන්නේ. මට අවශ්‍ය ඔහුගෙන් මගේ හිත හැදෙන ආකාරයේ වචන අහන්න. හැබැයි ඒ වගේ කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වගේ දේවල් කතා කරන්න කියලා සඳහන් කරනවා. මං ගැන හොයලා බලන්නෙත් නැහැ. හැබැයි ලංකාවේදී මේ වගේ කිසිම වෙනසක් මට යාළු වෙලා හිටපු කාලේ දකින්න හම්බුනේත් නැහැ, පෙන්නුවෙත් නැහැ. හැබැයි මව සහ පියා එක්ක තමයි ඒ කාලෙත් වැඩි කාලයක් ගත කරේ. කොරියාවට ගියාට පස්සේ උට මාව මතක් වෙනවා. අඩුමතරමින් මට ඔයා නැතෝ පාළුයි කියලාවත් වචනයක් කියන්නේ නැහැ. ආදරයක් පෙන්වන්නෙත් නැහැ. ආදරය කියන්නේ බොළඳ වැඩක් පග්නත අය එහෙම ඒව ගැන හිතන්නේ නැහැ කියලා හැම වෙලාවෙම කියනවලු. මේ වෙනකොට ඔහුට මා කෙරෙහි ලිංගික ආශාවකුත් නැහැ කියලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මැඩම් හැම අතින්ම දුරස් වෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ අයියේ එකපාරටම කසාද බැඳලා මාස 3කින් එහෙම එපා වුණේ කියන එක. මේ දුරස් වීමත් දරා ගන්න අමාරුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මම දැඩි මානසික පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. එයාට මාව ඒ රටට ගෙන්න ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ උනාට එයා ඒකට දැඩි අකමැත්තක් දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. මම එන්නම් කියලා කියන වෙලාවට කියනලු පිට රටක හස්බන්ඩ් ඉන්න එකම ගෑනු කෙනා ඔයා නෙවෙයිනේ. ඒ නිසා ගෙදර ඉන්න කියලා. ඔහුගේ මවයි පියයි දරන්නේ ඒ අදහසමලු. ඔහු එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ කියලා එය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අම්මා සහ තාත්තා විසින් ඇති කරන සමහර ප්‍රශ්නවලදීත් මම දැඩි ලෙස අපහසුතාවයට අසරණ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. හැමතිස්සෙම ඒගොල්ලෝ මාව තනි පැත්තකට කරා පුතා සහ ඒ දෙන්න එක පැත්තකට වුණා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි කිසිම තැනකදී හස්බන්ඩ් මං වෙනුවෙන් මේ වෙනකම් පෙනී ඉඳලා නැහැ. ඒ නිසා මම ડિප්‍රෙෂන් තත්වයට පවාපත් වුණා. මට මගේ හස්බන්ඩ් එක්ක සතුටින් ජීවත් වෙන්න අවශ්‍යයි. නමුත් කරන්න ඕන දේ මට තේරෙන්නේ නැහැ මැඩම්. හැබැයි මේ විදිහට යනකොට මම මේ කරගන්න හදන දේ කරන්න පුළුවන් තත්වයක් තියෙනවද කියලා ඇය විමසලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ හස්බන්ඩ් එක්ක නම් එහෙම මේක වෙනස් කිරීමේ හැකියාවක් තිබුණා. මට මගේ වයිෆ් දැනෙන්නේ නැහැ දැන්. මට වයිෆ් ගැන ලිංගික ආසාවක් නැහැ. එයාත් එක්ක මට කතා කරන්න හිතෙන්නේ නැහැ. ඇය බොළඳ ඉදිරියම ආයෙ කතා කරනවා. මට එහෙම කතා කරන්න හිතෙන්නේ නැහැ. මට කතා කරන්න හිතෙන්නේ නව සොයා ගැනීම ගැන. ඒ වගේ හස්බන්ඩ් නම් මේ ප්‍රශ්නේ ඔය අපිට ඒක සකස් කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් මේක හස්බන්ඩ් ප්‍රශ්නයක් තියෙනවා කියලා වයිෆ් කතා කරා කියලා හස්බන්ඩ්ගේ දෙමව්පිය මට මෙහෙමයි සැලකන්නේ ඒක හස්බන්ඩ් දකින්නේ නැහැ කියලා කියන එක ඔබ කතා කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔහු ඒ තීරණය කළ යුත්තේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම පවුලක් කන්න නම් මේ විදිහට මම හැසිරලා හරියන්නේ නැහැ. මම වෙනස් වෙන්න ඕනේ. මගේ දෙමව්පියන් මගේ පවුලට අපි දෙන්නට සලකන විදිහ වෙනස් වෙන්න ඕන කියලා කියන එක ඔහු තේරුම් ගත්තොත් විතරයි මෙය වෙනස් කරගත හැක්කේ. එහෙම නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ මෙතන පවුලක සිදුවෙන කිසිම දෙයක් සිදුවෙන වගක් පේන්නේ නැහැ. මොකද ඒක ආර්ථිකයක් ගොඩනැගිලා නැහැ තාම. ඔබ අතර ලිංගික සම්බන්ධයක් ගොඩනැගිලා නැහැ තාම. මානසික ලෝකයක් ගොඩනැගිලා නැහැ තාම. ඒ නිසා
ඒකත් එක බැලුවහම වෙන්නේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක ගොඩ දාන්න බැරි තත්ත්වයක් තමයි පේන්නේ. පේන්න තියෙන්නේ. මොකද ඔහු යම් කිසි විදිහකින් කැමති වෙන්න ඕනේ මේක ගොඩ දාන්න. එහෙම කැමති නැති වුණොත් එහෙම මේ වැඩේ කරන්න හරි අමාරුයි. ඒ නිසා තීරණයක් ගන්න සිද්ධ වෙයි ඇයට. මං හිතන්නේ අය බුද්ධිමත් ඇයට තීරණයක් ගන්න පුළුවන් ඒවි. ඇයට අධිමව්පියන්ගේ සහය තියෙනවා. හැමතිස්සෙම සමහරලාට කියන්නේ මේ කාලේ අපේ එකකිනා සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න බැරි මට්ටමේ පෞරුෂයන් තමයි ගොඩනැගිලා තියෙන්නේ. තමන්ට හොඳ සම්බන්ධතාවය තමන් එක්ක නැති මිනිස්සු ගොඩනැගිලා තියෙනවා. ඒතර ඔවුන් දන්නේ නැහැ තව කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගන්න. ඔවුන් අර මූලිකව අර තමන්ගේ අම්මයි තාත්තයි එක්ක බැඳීම. ඒකත් මේ ලොකු බැඳීමකුත් නෙවෙයි. මොකද ඒගොල්ලෝ උදව් කරේ නැත්තම් ඔවුන්ට උන් ඉන්න දෙන්නේ නැහැ. මානසිකව වටනවා තමන්ගේ දරුවන්. ඒ හින්සා තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ ඒ දරුවන් ගොඩ නැගෙන්නේ අම්මලා තාත්තලා ගැනම විතරක් හිතන්න. මොකද එහෙම හිතුවේ නැත්තම් එහෙම ගිල් කරනවා. අපි කොහොමද ඔයගලන්ට කරේ මෙච්චර කළ ඔයගොල්ලෝ අපිට සලකන්නේ. ඒ ආදී වශයෙන් දෙමව්පියන් කතා කරන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔහුට ඔලුව ගෙලින් තියාගෙන හොදම පුළුවන් ඉදී තමයි අරක. මේ විදිහට ඔබට පුළුවන් නම් මං හිතන්නේ ඒ ජීවිතයක් වෙන මෙයා ඔහු හැරෙන්න ජීවිතයක් ගොඩනගා ගන්න ඕන කියලා හිතෙනවා නම් පුළුවන් වේවි ඒ ගොඩනගා ගන්න. මං හිතන්නේ මේක හදන්න පුළුවන් තත්ත්වයක්